1982 1983 එල්ලිනෝ තත්ත්වය කියන්නේ 20 වෙනි සියවසේ වාර්තා වුණු බලගතුම සහ දරුණුම ගෝලීය කාලගුණ විපර්යාසයක් වෙනවා. ලංකාවට මෙයින් එල්ල වුණ ඉතාමත් විනාශකාරී බලපෑමක්. මොකද ඒ කාලේ දැන් වගේ තාක්ෂණය හෝ පූර්ව සූදානමක් රට තුල තිබුණේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔබ වෙත රැගෙන එන්නේ 1982 83 කාලවකවානු වුණ එල්ලිනෝ තත්ත්වය ලංකාවට බලපෑවේ කෙසේද කියන ආකාරය ගැනයි. ඉතින් එහෙනම් රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අන්තිම තප්පරය තෙක්. අංක 1 කුෂිකර්මාන්තයේ සහ භෝග විනාශය. ලංකාවේ ප්‍රධාන ජීවනෝපාය වුණු ගොවිතැනට මෙයින් මාරාන්තික පහරක් වැදුනා. මහා කන්නේ අසාර්ථක වීම මෙන්ම 1982 අගභාගයේ ලැබිය යුතු මෝසම් වැසි සම්පූර්ණයෙන්ම වගේ මගහැරී යාම නිසා 1982 83 මහා කන්නේ වගාවන් සම්පූර්ණයෙන්ම පාළු වුණා. පොල් සහ තේ වගාවට හානි වීම නිසා වියලි කලාපයේ වී වගාව විතරක් නෙවෙයි තෙත් කලාපයේ මෙන්ම අතරමැදි කලාපවල තිබුණු පොල් වගාවන් සහ තෙත් වගාවන් දැඩි ලෙස වියලී ගියා. පොල් ගස් මැරී යාම සහ අස්වැන්න සීමා වීම නිසා රට තුල පොල් හිගයක් ඇති වුණා. ගොවි ජනතාවට ණය වීමට සිදු වූ නිසා අස්වැන්න පාළු වී යාම ගොවීන්ට Taman වගා කරගන්න ගත්ත ණය ගෙවා ගන්න බැරි වුණා. බොහෝ පවුල් වලට වේල් 3 කන්න බැරුව දරුණු බඩගින්නකට මුහුණ දෙන්න මොවුන්ට සිදු වුණා. අංක 2 දරුණු පානීය ජලයේ හිගසා මිනිස් ජීවිත. ගම් පිටින් මිනිසු ජීවත් වෙන්න වතුර බිදක් නැතිව අසරණ වුණා. ලිංසා වැව් සිද්ධී යාම නිසා අනුරාධපුරයේ පොළොන්නරුව කුරුණෑගල හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල සියලුම ග්‍රාමීය ලිංසා කුඩා වැව් සම්පූර්ණයෙන්ම හිදී ගියා. පස්තට්ටු පවා ඉරිතලල යන තරමට පොළොව වියලී ගියා. වතුර සොයා සැතපුම් ගණන් ඇවිද යාමට ගැමි ජනතාවට මෙන්ම විශේෂයෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට පානීය ජලය ටික සොයාගෙන දිනකට කිලෝමීටර් 5-10ක් තරම් දුරක් රක්ත වර්ණ පොළොව මත පයින් ඇවිද යාමට ඔවුන්ට සිද්ධ වුණා. ලෙඩ රෝග පැතිර යාම නිසා පිරිසිදු පානීය ජලය නැතිවීම නිසා මෙන්ම මිනිස්සු අපිරිසිදු වතුර පරිභෝජනය කරන්න පෙළඹුණා. මේ හේතුවෙන් පාචනයේ අතිසාරය වැනි බඩවැල් ආශ්‍රිත බෝවන රෝග ගම්මානයේ පුරා ශීඝ්‍රයෙන් පැතිර ගියා. අංක 3 ලංකාවේ ප්‍රථම මහා විදුලි අර්බුදය. ඒ කාලේ ලංකාවේ විදුලි නිෂ්පාදනයේ 90%කට වඩා රඳා පැවතුනේ ජල විදුලිය මතයි. ජලාශවල පතුල පෙනීම, ඒ කියන්නේ ලක්ෂපාන, විමල සුරේන්ද්‍ර, මෞස්ස කැලේ වැනි ප්‍රධාන විදුලි බල ජලාශවල ජල මට්ටම ඉතිහාසයේ නොවි වීරූ ලෙස පහත වැටුණා. පැය ගණන් විදුලිය කැපීමට සිදු වූ නිසා රට පුරා දිනකට පැය 6ක සිට 8ක දක්වාද ඇතැම් කාලවල ඊටත් වඩා දීර්ඝ විදුලි කප්පාදුව සිදු කිරීමට රජයට සිද්ධ වුණා. කර්මාන්ත කඩා වැටීමට ලක් වූ හේයින් විදුලිය නොමැති වීම නිසා කර්මාන්ත ශාලා, කාර්යාල සහ දෛනික ව්‍යාපාර කටයුතු අඩාල වුණා. රාත්‍රී කාලයේදී මිනිසුන්ට කුප්පිලාම්පු සහ ඉටිපන්දම් ආලෝකයෙන් ජීවත් වෙන්න සිද්ධ වුණා. අංක 4 ආර්ථිකයට සහ සහල් මිලට ඇති වූ බලපෑම. සහල් පිට රටින් ගෙන්වීමට සිදු වූ නිසා දේශීය සහල් නිෂ්පාදනය 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් කඩා වැටුණා. එම නිසා රට තුළ සාගතයක් ඇතිවීම වැළැක්වීමට රජයට විශාල වශයෙන් සහල් පිට රටින් ආනයනය කරන්න සිද්ධ වුණා. ජීවන වියදම ඉහළ යාම නිසා එළවලු, සහල්, පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගියා. අංක 5 දරුවන්ගේ අධ්‍යාපනයේ කඩා වැටීම සහ පාසල් වැසී යාම. නියගය නිසා රටේ අධ්‍යාපන පද්ධතියට විශේෂයෙන්ම ග්‍රාමීය පාසල් වල දැඩි බලපෑමක් එල්ල වුණා. පාසල් පැමිණීම ශීඝ්‍රයෙන් පහත වැටීමට හේතුව වූයේ නිවෙස්වල බොන්න වතුර නැතිවීම නිසා. දෙමාපියන්ට උදව් වෙන දරුවන්ට පාසල් ගමන නතර කරන්න සිද්ධ වුණා. සැතපුම් ගණන් ඈතින් තියෙන දිය කඩවල් වලින් වතුර කල ගෙදරට ඇදීමට දරුවන්ගේ දෛනික රාජකාරිය බවට පත් වුණා. පාසල් තුල ජලයේ හිගවීම නිසා වියලි කලාපේ බොහෝ පාසල් වල ලිංසා වැසිකිලි පද්ධති සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වුණා. දරුවන්ට සහ ගුරුවරුන්ට බොන්න වතුර තියා වැසිකිළියට යෑමටත් වතුර නොතිබූ නිසා රජයට ඇතැම් ප්‍රදේශවල පාසල් తాවකාලිකව වසා දැමීමට පවා සිදු වුණා. මන්ද පෝෂණය ඉහළ යාම නිසා කුෂිකර්මාන්ත කඩා වැටීමට මෙන්ම ගම්වල දරුණු ආහාර හිගයක්ද ඇති වුණා. මේ හේතුවෙන් පාසල් දරුවන් අතර මන්ද පෝෂණ තත්ත්වය සහ රක්තහීනතාවය, ඒ කියන්නේ ලේ අඩුකම ශීඝ්‍රයෙන් ඉහළ ගිය බව ඒ කාලේ සෞඛ්‍ය වාර්තා පෙන්වා දුන්නා. ඉතින් හිතන්න අද වගේ තාක්ෂණයක් බෝතල් කරපු වතුර නැත්තම් සුපිරි වෙළඳ සැල් 1982 දී තිබුණේ නැහැ. ගොවියෝ තමන්ගේ කුඹුරු දිහා බලාගෙන ඇඬුවා. අම්මලා තමන්ගේ දරුවන්ට බොන්න වතුර බිදක් හොයාගන්න සැතපුම් ගණන් අවුවේ පයින් ඇවිද්දා. ඉතින් එල්ලිනෝ කියන්නේ නිකන් කාලගුණ විපර්යාසයක් නෙවෙයි. මුළු රටක ආර්ථිකය සහ සමාජයම බිමට සමතලා කරන්න පුළුවන් මහා ස්වාභාවික බලවේගයක්.
මුළු රටම මාස ගණනාවක් කළුවරේ ගිලුණා. ඒ තමයි 1982-83 එල්ලිනෝ ශාපේ ලංකාවට දුන්නු බැටේ. ඉතින් අද මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවට පේන ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේම channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙලා ඉන්න. ඉතින් මේ වගේ තවත් දවසක වටිනා වූ සුවිශේෂී වූ වීඩියෝ එකකින් අපි ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විස්ම පිරිසත් එක්ක අදට අපි ගිහින් එන්නම් ඔබට සුබම සුබ දවසක්.